හලෝ යාළුවනේ. ඉතින් කොහොමද? මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ඉතින් ඔයාව මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරන් එන්නේ day in the life vlog එකක්. මම අද උදේම සුපර් මාකට් ගියා. මට අවශ්‍ය කරන එළවලු මස් මාළු ටික මිලදී ගන්න. ඉතින් දැන් මේ බඩු ටික ගෙනල්ලා මට තියෙනවා ඒ ටික arrange කරන්න box වලට දාන්න. ඉතින් මේ දැන් shopping කරලා මට ටිකක් බඩගිනි. ඉතින් ඒ නිසා මං ඉස්සෙල්ලම පපායා ජූස් එකක් හදා ගන්නවා කියලා හිතුවා. මෙන්න මේ වර්ගේ පපායා හරිම රසයි ළමයි. ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති. අනිත් පපායා වලට වඩා හරිම රසයි. මේ රතු පාටට හුරු පපායා. ඉතින් මම මේ වගේ ජූස් එකක් හදාගෙන බීලා මාළු ටික ඉස්සෙල්ලම සුද්ධ කරන්න ගත්තා. මොකද ඒව නරක් වෙන ඒවානේ. ඒ නිසා ඉක්මනින්ම කපලා ෆ්‍රිජ් එකට දාගන්න ඕන. අනිත් එළවලු arrange කරන්න කලින් ඉතින් මම මේ වගේ මාළු වර්ග දෙක තුනක් ගෙනාවා. පීකුදු chicken livers ගෙනාවා. ඊට පස්සේ cattle fish ගෙනාවා. ඊළඟට මම දැන් පලා ටික තෝරගන්නවා. ඉතින් ඔන්න ඔය විදියට මම කෑම ටික arrange කරගත්තා. මේකක්වත් ගොඩක් එළවලු සෝදලා නැහැ. සෝදලා දාපුවාම මගේ එළවලු හරි ඉක්මනට නරක් වෙනවා. ඉතින් ඒ නිසා මම සෝදන්නේ නැතුව තමයි මෙහෙම දාන්නේ. ඉතින් මට ගොඩක් ලොකු වෙලාවක් ගියා. ඉතින් මේ ටික කරගන්න මේකේ තියෙන්නේ මම arrange කරගන්නපු මාළු ටික. මාළු ටික මම මේ ෆ්‍රිජ් එකෙන් තියාගත්තා. අනිත් ඒවා ටික arrange කරගන්නකම්. දැන් ඔයාලට පෙන්නන්න ඕන නිසා මම ගත්තේ. ඊට පස්සේ පුංචි ලන්ච් එකක් හදාගෙන කාලා මම ගියා පැල ටිකක් ගන්න මල් පැල තවන්නට. අදත් ගියේ පොල්වත්ත පැල තවන්නටම තමයි මේ තියෙන එතන. ඉතින් මං අද ගියේම රෝස පැල ගොඩක් ගන්න හිතාගෙන. ඉතින් රෝස පැල ඉවර වෙලා ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් කිව්වා මේ මල් පෙපෙන මේ වගේ ලස්සන පැල ටිකක් අපි ගමු කියලා. ඉම්ප්‍රෙෂන් මල්. ඉතින් අද එයා ආස විදියට මල් ටිකක් අරගෙන යනවා කියලා මං හිතුවා. ඇත්තටම මේ ඉම්ප්‍රෙෂන් කියන්නේ මට අලුත්ම මල් වර්ගයක්. මං හදන්නත් දන්නේ නැහැ. බලා ගන්න දන්නෙත් නැහැ. ඉතින් අලුතින් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතලා ඉතින් ලස්සනයිනේ ගොඩක් මල් පෙපුනම. ඒ නිසා මම ඒක අද ගත්තා. ඉතින් ඉම්ප්‍රෙෂන් වල පාට වර්ග ගොඩාක් තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. හරිම කලර්ෆුල්. ඉතින් අපි මේ පැලයක් ඉතින් මෙහෙම ගත්තා. එක එක සයිසස් වලින් පැල තියෙනවා. පොඩිම පැල, මීඩියම් සයිස්, ඊට පස්සේ ලොකු පැල ඒ වගේ තියෙනවා. බබාට නම් එච්චර ඉන්ට්‍රස්ට් නැහැ මේ වැඩේ. එයා නම් ටිකක් එපා වෙලා වගේ ඉන්නේ. මේ ඉතින් අපිට නම් ඉතින් වෙලාව යනවා වැඩිය තේරෙන්නේ නැහැ මේ වගේ තැනකට ආවම. මල් හැම තැනම මල් මොනව තෝරගන්නද මොනව ගන්නද එහෙම කියලා හිතා ගන්න බැරුව අතරමං වෙලා තමයි ඉන්නේ. පොල්වත්ත පැල තවන්නේ මල් පැල. දැන් මුලින් 80 ඉන්නේ පටන් ගත්තේ. දැන් 80ට පැල නැහැ. රුපියල් 100න් තමයි දැන් පටන් ගන්නෙ මල් පැල. ඉතින් මේ වගේ පැල ගොඩක් තියෙනවා. මේ විදිහේ වැන්ඩා වර්ග. ඊට පස්සේ සමහර දේවල් නම් දන්නෙත් නැහැ. ඊට පස්සේ මම මේ වගේ කපුරු වගේ දේසි මල්ද කපුරුද මොනවද කියන්නේ දන්නේ නැහැ. නමුත් මම මේකෙන් දෙකක් ගත්තා. හරිම ලස්සනට මල් පිපෙන නිසා. මේ මල් වර්ගයත් මට අලුත්. මම පළවෙනි වතාවට තමයි ගත්තේ. බලමු ඉතින් ගිහලා හදලා මේ ඉතින් හස්බන්ඩ් ඉම්ප්‍රෙෂන් මල් තෝරන අතරේ මම මේ පැත්තෙන් මම ආස කරන මල් ටිකක් තෝරගත්තා. මෙතන ගොඩක් පිටෝනියා පැල තිබ්බා. පාට පාට ලස්සන මල් පිපෙන මලක්. මේ ඉතින් මම පිටෝනියා පැලත් තුනක් ගත්තා. හැබැයි මට පස්සේ ගෙදර ගියාම හිතුණා අපරාධ මට තව ගන්න තිබ්බා කියලා. මොකද මේ පිටෝනියා කියන්නේ මම කලින් හදපු නැති මල් වර්ගයක්. ඒ වුණාට හරිම ලස්සනයි. හැමදාම මෙතෙන්ට එන්නේ මම රෝස පැල හොයාගෙනනේ. ඉතින් මේ රෝස පැල නැති හින්දා තමයි මේ අනිත් මල් වල ලස්සන මම අද දැක්කේ. ඉතින් මේ ඒකත් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මම මේ පිටෝනියා පැල ටිකකුත් ගත්තා.
ඔයාලට ඈතින් පේනවා ඇති හස්බන්ඩ් මල් තෝරනවා තෝරගෙන අරන් එනවා. ඒ ඉන්නේ මගේ හස්බන්ඩ්. මේ විදිහට තමයි ඉතින් පළතවන්න තියෙන්නේ. මෙතනට આવොත් ඔයාලට පෝච්චිත් ගන්න පුළුවන්. පොහොර වර්ග පස් වර්ග ඔක්කොම ගන්න පුළුවන් ඉතින්. අපි පැල ටික තෝරලා පැත්තකින් අරන් තියුවම මේ වගේ පැල තවන්න වැඩ කරන කවුරු හරි අංකල් කෙනෙක් ඇවිල්ලා ඒ පැල ටික ඉස්සරහට අරන් යනවා. මේ තියෙන්නේ මොනවද මේ ඩාලියා මල්. මේ ඩාලියා මලුත් මම කවදාවත් හදලා නැහැ. මේ අර දැන් මම කලින් කිව්වා වගේ රෝස මල් නැති නිසා තමයි අද අනිත් මල් දිහා බැලුවෙත්. මේ ඩාලියා කියන්නේ හරිම ලස්සන මලක්. ඉතින් මම හිතුවා මේ ඩාලියා මලුත් අද අරගන්නවා බලන්න හදන්න පුළුවන්ද කොහොමද හදන්නේ කියලා. දන්න අය මට කමෙන්ට් එකකින් එවන්න. මම මෙන්න මේ ලස්සන චූටි මල් පැලෙත් ගත්තා. ඩාලියා මල් නෙමෙයි හැම වර්ගයක්ම. දැන් මම අද ගන්න ගොඩක් මල් පැල මට අලුත්නේ. ඉම්ප්‍රෙෂන් මල්, එතකොට පිටෝනියා මල්. ඒ ඔක්කොම හදන්න දන්න අය මට කමෙන්ට් එකකින් උදව්වක් කරන්න කොහොමද හදන්නේ කියලා. ඔයාලා දන්න විදිය සහ ඔයාලගේ අත්දැකීම් මමත් හොයලා බලන්නම්. අද මං එළවලු පැල තියෙන පැත්තටවත් ගියේ නෑ. මං ඇත්තටම මෙතන අතරමං වෙලා වගේ. මොකද මේ අද මල් පැල ආව දවසක්. ඒ කියන්නේ නුවරඑළියෙන් හරි කොහෙන් හරි ගෙනාපු දවසක්. ඒ නිසා හරිම කලර්ෆුල් පැල තවන්නම හරිම ලස්සනයි. මේ රෝස පැල ටික නම් ඉතින් උදේ පාන්දර 8 වෙනකොට රෝස පැල ටික ඉවර වෙලා. ඊට පස්සේ මෙතන මේ සූරියකාන්ත මල් තියෙනවා. දැකලා බබාට ඕන කිව්වා එකක්. ඉතින් එයාට ආස හින්දා මම සූරියකාන්ත පැලයකුත් ඔන්න ගත්තා. එළිය ටිකක් වහිනවා මේ පැල තවන්න ඇතුලේ මාරම රස්නේ. මේ පොඩි එක්කෙනා ටිකක් එපා වෙලා වගේ ඉන්නේ. මම සන්ෆ්ලවර් එකකුත් ගත්තා. ඉතින් දැන් බබා ආසයිනේ. එයා කියන දේටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕනනේ. ඉතින් මේ විල්බරෝවෙන් තියන්න ඉඩ නැති හින්දා මම මේ වගේ බිමින් තියලා තා මොනවා හරි ගන්න ඕනි කියලා යනවා. ඒ යනකොට ඔන්න හස්බන්ඩ් ඩාලියා මල් දැකලා එයාට ලස්සනයි කියලා ඔන්න එයා තෝරනවා. ඉතින් මෙතන තියෙන මල් පිපිච්ච ඩාලියා පැල තියෙන නිසා මෙතනින් පැල ගත්තා. සහ උසට හැදිච්ච පැල. ඉතින් මේ මෙතන තියෙන හැම පාටම අපි ගත්තා. මේ රතු කහ නිකම් මරූන් කලර් එක වගේ තියෙන එක සුදු. මේ පැල ටික ඔක්කොම ඔන්න අපි ගත්තා. ඇත්තටම හරිම ලස්සනයි හිටෙව්වමත්. මේ ලස්සන ජයබ්‍රා මල් තිබුණා. කවුරු හරි කෙනෙක් මට කියන්න ජයබ්‍රා මල් බිම හිටවන්න පුළුවන්ද කියලා. කොහොමද හිටවන්නේ බලාගන්නේ කොහොමද කියලා අත්දැකීම් තියෙන කෙනෙක් මට කමෙන්ට් එකක් දාන්න. මම හරිම ආසයි ජයබ්‍රා පැල හිටවන්න. හැබැයි මං හිටවපු හැම වතාවෙම ජයබ්‍රා පැල මැරුණා. ඉතින් ඒ නිසා මම ජයබ්‍රා පැල අද ගත්තේ නෑ. ඔයාලා ජයබ්‍රා පැල හදපු කෙනෙක් නම් ලස්සනට හදන්නේ කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඉන්නේ බබා. එයාට එපා වෙලා ඉන්නේ. රස්නේ ඉන්නේ නර්සරි එක ඇතුලේ. මොකද එළියේ වහිනවා. මෙතන මේ වගේ එක ගොඩේ පැල තියෙනකොට හරිම ලස්සනයි නේද?
මේ විසිතුරු පාත්‍රත් තියෙන පැල මම මේ වගේ නම නම් දන්නේ නැහැ. නමුත් මම ඒකෙන් පැල 2-3ක් ගත්තා. මේ තියෙන්නේ අද මං අරගනිපු පැල ඔක්කොම. මට රෝස පැල 3ක් හම්බුණා අතරමං වෙලා තිබිච්ච. ඉතින් මං ඒකත් ගත්තා. මගේ වෙලාව හොඳයි කියලා මං හිතුවා. ඉතින් ආයෙම රෝස පැල හොයාගෙනනේ. ඉතින් මේ කට්ටිය දාලා එතනින් මෙතනින් තියලා ගියව පැල 3ක් හම්බුණා. ඊට පස්සේ පැන්ටස් කියන මල් වර්ගය ගත්තා. ඊවාට වර්ග ගත්තා. මොකද මගේ ඉස්සරහා මිදුලේ මම ඔයාලට කලිනුත් කියලා ඇති මගේ වීඩියෝ බලන අය දන්නවා පොඩ්ඩක් මම තාම මිදුල හදාගනිමින් යන්නේ. ඒකට ඕන කරන පැල වර්ග ටික ගත්තා. මොකද මේ ඉම්ප්‍රෙෂන් මල් ටිකක් ගණන්. ඉතින් මේ වහිනව එළියේ අපි වැස්සෙම ගෙදර ගියා. වහිනවා කියන්නේ මේ පොද වැස්සක් වගේ තමයි තිබුණේ. හැබැයි ගෙදර ආව විතරයි හයියෙම වැස්සා. ඊට පස්සේ මේ එදාම ඉතින් මල් පැල හිටවන්න උනේ නැහැ. ඉතින් ඒ නිසා මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මල් පැල හිටවලා මොකද උනේ කියලා මම ආයෙත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන එන්නම්. ඉතින් මම අදට ගිහින් එන්න පරිස්සමින් ඉන්න.